හරි එහෙනම් හැමෝටම ආයුබෝවන් කියලා කියනවා. ඉතින් ඔයාලට මේ සතිය ඇතුළත අපිට හරියට පන්තිය කරගෙන යන්න බැරි වුණා. ඒකට හේතුව පොඩ්ඩක් අර සිග්නල් ප්‍රශ්නයක් තිබ්බා. ඒ හේතුවත් එක්ක ඔයාලගේ ලයිව් ක්ලාස් එක මට තියන්න අවස්ථාවක් නැති වුණා. හැබැයි ඔයාලගේ ඊයේ දවසේ තිබ්බ පන්තිය මම අද උදේට දාගත්තා. අද උදේට දාගෙනත් මට කරන්න බැරුණා. ඒ සිග්නල් ප්‍රශ්න නිසා මම හිතුවා ඔයාලට ෆෝන් එකකින් රෙකෝඩින් එකක් කරලා ඔයාලට රෙකෝඩින් එකක් ලබා දෙන්න ලයිව් ක්ලාස් එක තියන්න නැතුව. එතකොට ඔයාලට අතපසුවීමක් වෙන්නේ නැහැ. මොකද ඔයාලට රෙකෝඩින් එක ලැබෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඒක නිසා මම හිතුවා ලයිව් ක්ලාස් එක තියන්න නැතුව රෙකෝඩින් එකක් කරලා ඒක ඔයාලට දෙන්න. එතකොට මම හිතනවා ඒක සාර්ථක වෙයි කියලා. එතකොට ඔයාලා අද මේ කොටස මම කරාට පස්සේ මොනවාම හරි ඔයාලට ගැටලුවක් තිබ්බොත් ඔයාලා අනිවාර්යෙන් මගෙන් අහන්න. හරි? මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අද කරන කොටසේ ඔයාලා පන්ති වුණාට පස්සේ මගෙන් අහන්න රෙකෝඩින් එක බලලා ඉවරනාට පස්සේ මගෙන් අහන්න. හරි? එතකොට මම ඔයාලට ගෲප් එකට මේ විදිහට දාලා දිනවා 4R සංකල්ප වලට අදාළ වීඩියෝ එකක්. 4R සංකල්ප වලට අදාළ රෙකෝඩින් එකක් මේ විදිහට ඔයාලා ගෲප් එකට දාලා තියෙනවා. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම මේ රෙකෝඩින් එක බලලා නෝට් එක කම්ප්ලීට් කරගන්න. ඒක මම ඔයාලට ගොඩක් පැහැදිලි වෙන විදිහට තමයි ඒක හදලා තියෙන්නේ 4R සංකල්ප වලට අදාළ වීඩියෝ එක. හරි? එතකොට අපි අද දවසේ අවසාන කොටස විදිහට කතා කරන්නේ මේ 12 වසර දෙවෙනි පාඩමේ ව්‍යාපාර ආචාර ධර්ම කියන කොටස. ඒ කියන්නේ අපි දැන් කතා කරගෙන යන්නේ මොකද්ද පාඩම? ව්‍යාපාර සමාජ වගකීම් සහ ආචාර ධර්ම කියන අපේ දෙවෙනි පාඩම තමයි මේ කතා කරගෙන එන්නේ. එතකොට අපි දැන් ඉන්නේ අවසාන කොටසේ. ව්‍යාපාර ආචාර ධර්ම කියන කොටසේ තමයි අපි ඉන්නේ. එතකොට අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ ආචාර ධර්ම කියන කොටස. හරි? අපි එහෙනම් කතා කරමු ඉස්සෙල්ලා මොකද්ද ආචාර ධර්මයක් කියන්නේ කියලා. හරි? ආචාර ධර්මයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම කතා කරමු. ඔයාලට ටියුට් එක මම දාලා තියෙනවා. එතකොට මම ගන්නවා ඔයාලට මේ වෙද්දි වලගාව ටියුට් එක තියෙනවා. ඒකේ තමයි අපි නෝට් එක කම්ප්ලීට් කරගෙන යන්නේ. හරි? එතකොට නෝට් එකේම දාගන්න මම ලියද්දි නෝට් කරගන්න. හරි? තමයි මොකද්ද ව්‍යාපාර ආචාර ධර්මයක් කියලා කියන්නේ. ව්‍යාපාර ආචාර ධර්මයක් කියලා කියන ළමයි ව්‍යාපාරයක් තමන් සමග කටයුතු කරන සියලුම පාර්ශවයන්ට යහපතක් සිදුවන ආකාරයට හොඳ හා නරක පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන එක තමයි ආචාර ධර්ම කියලා කියන්නේ. මොකද ආචාර ධර්මයක් කියලා කියන්නේ? කියන්නේ ව්‍යාපාරයක් තමන් සමග කටයුතු කරන සියලුම පාර්ශවයන්ට යහපතක් සිදුවන ආකාරයට හොඳ හා නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන එක තමයි අපි කියන්නේ ව්‍යාපාර ආචාර ධර්මයක් කියලා. එතකොට මේ ආචාර ධර්ම යටතේ අවධානයට ලක් කරන කරුණු තුනක් තියෙනවා. හරි? ඒක ගැන අපි ඊට පස්සේ කතා කරමු. අපි ඉස්සෙල්ලාම ලියා ගන්න මොකද්ද ආචාර ධර්මයක් කියලා කියන්නේ කියලා. මේ විදිහට ලියා ගන්න. ව්‍යාපාර තමන් සමග කටයුතු කරන 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 සියලුම පාර්ශවවලට සියලුම පාර්ශවවලට යහපතක් සිදුවන ආකාරයට යහපතක් සිදුවන ආකාරයට හොඳ හා නරක පිළිබඳ අවබෝධයෙන් හොඳ හා නරක පිළිබඳ හොඳ හා නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම. අවබෝධයෙන් කටයුතු කිරීම.
අපි කියන ව්‍යාපාර ආචාර ධර්මයක් කියලා. මොකක්ද තමයි ව්‍යාපාර ආචාර ධර්මයක් කියලා කියන්නේ? ඒ කියන්නේ ව්‍යාපාරයක් එයාලත් එක්ක කටයුතු කරන පාර්ශ්වය ඉන්නවනේ. ඒ කියන්නේ ව්‍යාපාරයක් එක්ක ගනුදෙනු කරන පාර්ශ්වය ඉන්නවා. ඒ ව්‍යාපාරයක් සමග සම්බන්ධ වෙන සියලුම පාර්ශ්වයන්ට යහපතක් වෙන විදියට හොඳ හා නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන එකට තමයි අපි කියන්නේ ව්‍යාපාර ආචාර ධර්ම කියලා. හරි? මොකද ව්‍යාපාර ආචාර ධර්ම කියලා කියන්නේ? ව්‍යාපාර තමන් සමග කටයුතු කරන සියලුම පාර්ශ්වයන්ට යහපතක් සිදුවන ආකාරයට හොඳ හා නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම තමයි ව්‍යාපාර ආචාර ධර්ම කියලා කියන්නේ. හරි? මේක ලියා ගන්න ඕන ටියුට් එකේ ව්‍යාපාර ආචාර ධර්ම කියන තැන ලියා ගන්න මේක. හරි? 10 වෙනි පිටුවේ. හරි වලගාව තියෙනවා ටියුට් එක. ඒ ටියුට් එක ලියා ගන්න. හරි? 10 වෙනි පිටුවේ තියෙනවා ව්‍යාපාර ආචාර ධර්ම. උඩම ඒක ලියා ගන්න මේ විදියට. ඉක්මනට ලියා ගන්න වැඩි වෙලාවක් ගන්න එපා. ඉක්මනට ලියලා ඉවර කරන්න. හරි මේක ලියාගත්තද? මේක ලියාගත්තා නම් අපි යමු ඊළඟ කොටසට. ඊළඟට අපි කතා කරන්නමයි ආචාර ධර්ම යටතේ අවධානයට ලක් කරන කරුණු තුනක් ගැන කතා කරන්නේ. හරි? ආචාර ධර්ම යටතේ අවධානයට ලක් කරන කරුණු තුනක් ගැන කතා කරන්න තමයි අපි ඊළඟට යන්නේ. හරි? දැන් ඔයාලට යම්කිසි අවබෝධයක් තියෙනවානේ මොකද්ද ආචාර ධර්මයක් කියන්නේ කියලා. මේක අනිවාර්යෙන් මතක තියාගන්න විභාගෙදී අහන්න පුළුවන්. හරි? ඒ කියන්නේ ව්‍යාපාරයක් තමන් සමග කටයුතු කරන සියලුම පාර්ශ්වයන්ට යහපතක් සිදුවන ආකාරයට හොඳ හා නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන එක තමයි ආචාර ධර්ම කියලා කියන්නේ. එතකොට අපි බලමු ඊළඟට ආචාර ධර්ම යටතේ අවධානයට ලක් කරන කරුණු මොනවද කියලා. හරි මේක මතන ඔයාලා ලියාගත්ත කියලා මම හිතනවා. හරි? හරි. ආචාර ධර්ම යටතේ අවධානයට ලක් කරන කරුණු වල පළවෙනි එක සත්‍යදය sannivedana පළවෙනි එක. මම ඔයාලට පස්සේ මේ ගැන පැහැදිලි කරන්නම්. හරි? පළවෙනි එක ලියා ගන්න සත්‍යදය sannivedana. සත්‍යදය sannivedana. සත්‍යදය sannivedana. දෙවෙනි එක ළමයි අන් අයට හානි නොකිරීම. අන් අයට හානි නොකිරීම. අන් අයට හානි නොකිරීම. අන් අයට හානි නොකිරීම. හරි තුන්වෙනි එක මොකද්ද? සාධාරණව හා අවංකව තරඟ කිරීම. තුන්වෙනි එක. සාධාරණව හා අවංකව තරඟ කිරීම. අවංකව තරඟ කිරීම. හරි දැන් අපි මේ කතා කරේ මොකද්ද? ඒ කියන්නේ ආචාර ධර්ම යටතේ අවධානයට ලක් කරන කරුණු තුනක් ගැන තමයි මේ කතා කරේ. මොකද්ද? සත්‍යදය sannivedana, අන් අයට හානි නොකිරීම, ඒ වගේම සාධාරණව අවංකව තරඟ කිරීම. එතකොට අපි කතා කරා මොකද්ද ළමයි ආචාර ධර්ම කියන්නේ? ව්‍යාපාර ආචාර ධර්ම කියන්නේ මොකද්ද අපි කතා කරන්නේ? කියන්නේ ව්‍යාපාරයක් තමන් සමග කටයුතු කරන සියලුම පාර්ශ්වයන්ට යහපතක් සිදුවන ආකාරයට හොඳ හා නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම. නේ? එතකොට මේ ආචාර ධර්ම යටතේ අවධානයට ලක් කරනවා සත්‍යදය sannivedana කිරීම. ඒ කියන්නේ ව්‍යාපාරයත් එක්ක
සම්බන්ධ වෙන පාර්ශවයන් ඉන්නවා. ඒ පාර්ශවයන්ට සත්‍යදා සංනිවේදනය කරන්න ඕනේ. ඒ වගේම අන් අයට හානි නොකිරීම කරන්න ඕනේ. ඒ කියන්නේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙන ගනුදෙනු කරුවන් වෙන්න පුළුවන්, සපයුම් කරුවන් වෙන්න පුළුවන් නේ. ඒ වගේම තරං කරුවන් වෙන්න පුළුවන්. ඒ වගේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙන පාර්ශවයන්ට හානි නොකිරීම සිදු කරන්න ඕනේ. හරි. අන් අයට හානි නොකිරීම. ඒ වගේම සාධාරණව අවංකව තරං කරන්න ඕනේ. හරි. ඒ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙන සියලුම පාර්ශවයන්ට සත්‍ය දැන සංනිවේදනය කරන්න ඕනේ. එයාලට හානි නොකිරීම සිදු කරන්න ඕනේ. ඒ වගේම එයාලත් එක්ක සාධාරණ වෙන්න ඕනේ. දැන් ගනුදෙනු කරුවන් එක්ක සාධාරණ වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ බඩුවක් විකුණුවාට පස්සේ ඒ භාණ්ඩයේ මිල වෙනස් කරන්න බෑ. හරි. ඒ කියන්නේ වැඩි මිලකට භාණ්ඩ අලෙවි කරන්න බෑ. වගේ ඒ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙන පාර්ශවයන්ට සාධාරණව ඒ වගේම අවංකව තරම් කරන්න ඕනේ. හරි. ඔය කියන ඒවා තමයි අපි මේ ආචාර ධර්ම යටතේ අවධානය ලක් කරන කරුණු විදිහට කතා කරන්නේ. හරි. මේ තුන ලියා ගන්න. මේ තුන ලියා ගන්න. ඒක මම හිතනවා පැහැදිලිව තේරෙන්නද කියලා. මොනවාරි පේන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා කියන්න. හරි. ඉක්මනට ලියා ගන්න අපි ඊළඟ කාරණාවට යමු. මොකද පළවෙනි එක මේ ආචාර ධර්ම යටතේ අවධානය ලක් කරන කරුණු වල පළවෙනි එක මොකද්ද? සත්‍ය දෑ සංනිවේදනය. ඒ වගේම දෙවෙනි එක අන් අයට හානි නොකිරීම. තුන්වෙනි එක සාධාරණව අවංකව තරඟ කිරීම. හරි ඔය කියන තුන තමයි ආචාර ධර්ම යටතේ අපි අවධානය ලක් කරන කරුණු විදිහට කතා කරන්නේ. හරි. හරි මේ තුන ලියලා ඉවරයි නම් අපි කතා කරමු ඊළඟට ආචාර ධර්ම පද්ධතියක් පිළිපැදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැන. හරි ආචාර ධර්ම පද්ධතියක් පිළිපැදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැන. තමයි ආචාර ධර්ම පද්ධතියක් පිළිපැදුවද්දී සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ දේවල් පිළිබඳවද? ආචාර ධර්ම පද්ධතියක් පිළිපැදුවද්දී සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ දේවල් පිළිබඳවද? ආචාර ධර්ම පද්ධතියක් පිළිපැදුවද්දී සැලකිලිමත් වෙන්න ඕනේ ව්‍යාපාරය පිළිබඳව. පළවෙනි එක ව්‍යාපාරය. ව්‍යාපාරය. හරි. දෙවෙනි එක තමයි ගනුදෙනු කරු. දෙවෙනි එක ගනුදෙනු කරු. ගනුදෙනු කරු. ආචාර ධර්ම පද්ධතියක් පිළිපැදුවාදී සැලකිලිමත් වෙන්න ඕනේ ගනුදෙනු කරුවන් පිළිබඳව. ඒ වගේම සේවකයා පිළිබඳව. සේවකයා පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. සේවකයා කියලා දානවා. ඒ වගේම තරං කරුවන් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. තරං කරුවන්. තරංග කරුවන් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ ආචාර ධර්ම පද්ධතියක් පිළිපැදුවද්දී. ඒ වගේම සමාජ සංස්කෘතිය පස්වෙනි එක සමාජ සංස්කෘතිය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. සමාජ සංස්කෘතිය. ඒ වගේම ඊළඟ එක සංවිධාන සංස්කෘතිය. 6. සංවිධාන සංස්කෘතිය. සංවිධාන සංස්කෘතිය. ඒ වගේම ප්‍රායෝගික බව. අවසාන එක ප්‍රායෝගික බව. ප්‍රායෝගික බව.
හරි මේවා තමයි ළමයි අපි ආචාර ධර්ම පද්ධතියක් පිළිටුවද්දී සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු විදිහට අපි කතා කරන්නේ. හරි ව්‍යාපාරයේ ගනුදෙනුකරු සේවකයා තරංකරුවන් ඒ වගේම සමාජ සංස්කෘතිය ඒ වගේම සංවිධාන සංස්කෘතිය ඒ වගේම ප්‍රායෝගික බව කියන දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ ආචාර ධර්ම පද්ධතියක් පිළිටුවද්දී. හරි අපි ඊට පස්සේ කතා කරමු මේ එක එක අපි මේ කතා කරපු ඒ කියන්නේ ආචාර ධර්ම පද්ධතියක් පිළිටුවද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු ටිකක් ගැන කතා කරන්නේ. ඒවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ඇයි කියන එක අපි ඊළඟ කතා කරමු. ඇයි ව්‍යාපාර පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ? ඇයි ගනුදෙනු කරුවන් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ? හරි ඒ විදිහට අපි මේ දේවල් පිළිබඳව කතා කරමු. මේක ලියාගත්තට පස්සේ. හරි මේක ලියා ගන්න ඉක්මනට වැඩි වෙලාවක් ගන්න නැතුව මේක ඉක්මනට ලියලා ඉවර කරන්න අපි ඊළඟට කතා කරමු ව්‍යාපාරය පිළිබඳවයි සැලකිලිමත් වෙන්නේ. ගනුදෙනු කරු පිළිබඳව තරං කරුවන් සේවකයන් පිළිබඳව සැලකිලිමත් වෙන්නේ ඇයි කියලා. හරි ඊළඟට අපි ඒක කතා කරමු. මේක ලියා ගන්න. හරි මේක ලියාගත්තද? එහෙනම් අපි යමු ව්‍යාපාරය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ ඇයි කියන කාරණාවට. හරි මේක මකනවා. මේක මකනවා. දැන් අපි කතා කරේ ආචාර ධර්ම පද්ධතියක් පිළිතුරුවද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු ටිකක් ගැනනේ. දැන් අපි කතා කරා 7ක් ගැන. අපි කතා කරමු ව්‍යාපාරය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ ඇයි කියලා. හරි? එයින් ව්‍යාපාරය කියන කරුණ ඇතුලේ මොනවා පිළිබඳව සැලකිලිමත් වෙන්නේ කියන එක බලමු. පළවෙනි එක. ව්‍යාපාරය. මගෙත් එකම ලියා ගන්නකෝ ඔයාලා. ඊට පස්සේ අපි ඒක ගැන සාකච්ඡා කරමු. ව්‍යාපාරය කියන එක ලියලා මගෙත් එකම මේ විදිහට ලියා ගන්න. හරි? ඒ යටතේ ලියාගන්න මේ විදිහට. ව්‍යාපාරයේ ස්වභාවය කුමක්ද යන්නත් ව්‍යාපාරයේ ස්වභාවය කුමක්ද යන්නත් ව්‍යාපාරයේ ස්වභාවය කුමක්ද යන්නත් ව්‍යාපාරයේ ස්වභාවය කුමක්ද යන්නත් ව්‍යාපාරයේ ස්වභාවය මොනවා කියන එක ඒ වගේම ව්‍යාපාර නිෂ්පාදනයේ ස්වභාවය කුමක්ද යන්නත් ක්‍රමාවක් ගන්න ලියා ගන්න. ව්‍යාපාරයේ නිෂ්පාදනයේ ස්වභාවය කුමක්ද යන්නත් ව්‍යාපාරයේ නිෂ්පාදනයේ ස්වභාවය ව්‍යාපාරයේ නිෂ්පාදනයේ ස්වභාවය ව්‍යාපාරයේ නිෂ්පාදනයේ ස්වභාවය කුමක්ද යන්නත් ක්‍රමාවක් දාලා ඒකටම ලියාගන්න ව්‍යාපාරයේ පරිමාණය කුමක්ද යන්නත් ව්‍යාපාරයේ පරිමාණය ඒ කියන්නේ සුළු පරිමාණද මහා පරිමාණද ඒක තමයි මේ කියන්නේ ව්‍යාපාරයේ පරිමාණය කුමක්ද යන්නත්
ව්‍යාපාරයේ පරිමාණය කුමක්ද යන්නත් පිළිබඳව සැලකිල්ලට ලක් කිරීම යන්නත් පිළිබඳව සැලකිල්ලට ලක් කිරීම පිළිබඳව සැලකිල්ලට ලක් කිරීම සැලකිල්ලට ලක් කිරීම සැලකිල්ලට ලක් කිරීම හරි ඔන්න ඔය ටික තමයි අපි ව්‍යාපාරය යටතේ කතා කරන්නේ. කියන්නේ ව්‍යාපාරය අපි කියවනේ ආචාර්යයන් පද්ධතියක් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන කරුණක් කියලා. ඒ ව්‍යාපාරය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ ස්වභාවය මොන වගේද? හරි. ව්‍යාපාරයේ ස්වභාවය මොන වගේ එකක්ද? හරි. ඒ වගේම ව්‍යාපාරයේ නිෂ්පාදනයේ ස්වභාවය මොන වගේ එකක්ද? ඒ වගේම ව්‍යාපාරයේ පරිමාණය මොකක්ද? ඒ කියන්නේ සුළු පරිමාණද මහා පරිමාණද ඒ පිළිබඳව සැලකිලිමත් වීම තමයි මේ ව්‍යාපාරය කියන කරුණ යටතේ කරන්නේ. හරි. ඒක තේරුණාද? ඒ ගැටලුවක් තියනවද? නැහැනේ. හරි. ඕක ලියා ගන්න. හරි ලියලා නැති කෙනෙක් ඉක්මනට ලියා ගන්න. අපි ඊළඟ කතා කරමු ගනුදෙනු කරු. ගනුදෙනු කරු පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ ඇයි? අපි කතා කරන්නේ ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳව ගනුදෙනු කරු කෙනෙක් කෙනා පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. අපි ඊළඟට බලමු ගනුදෙනු කරු කෙනෙක් කෙනා පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ ඇයි කියලා. හරි? හරි එහෙනම් අපි ඊළඟට කතා කරමු ගනුදෙනු කරු දෙවෙනි එක කෙනා. ගනුදෙනු කරු. ගනුදෙනු කරු. ගනුදෙනු කරු පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ ඇයි? ගනුදෙනු කරු දෙවෙනි එක කෙනා. ගනුදෙනු කරු. ගනුදෙනු කරු. ගනුදෙනු කරු. ඒක යටතේ මෙහෙම ලියා ගන්න. ගනුදෙනු කරු යටතේ මෙහෙම ලියා ගන්න. ගනුදෙනු කරුගේ ඉල්ලුම් රටා ගනුදෙනු කරුගේ ගනුදෙනු කරුගේ ගනුදෙනු කරුගේ ගනුදෙනු කරුගේ ඉල්ලුම් රටා ගනුදෙනු කරුගේ ඉල්ලුම් රටා ප්‍රමාණයක් දාගත්තා. සංනිවේදනය ගනුදෙනු කරුගේ ඉල්ලුම් රටා සංනිවේදනය ක්‍රමාවක් දැම්මා. ආගමික සමාජ හා සංස්කෘතීන්ට අදාළ ආගමික සමාජ හා සංස්කෘතීන්ට අදාළ ආගමික සමාජ හා සංස්කෘතීන්ට අදාළ සංස්කෘතීන්ට අදාළ කරුණු පිළිබඳව සැලකිලිමත් වීම. අදාළ කරුණු පිළිබඳව සැලකිලිමත් වීම. අදාළ කරුණු පිළිබඳව සැලකිලිමත් වීම. කරුණු පිළිබඳව සැලකිලිමත් වීම. ඔන්න ඔය විදිහට තමයි අපි ගනුදෙනු කරු කියන එක්කෙනා ගැන කතා කරන්නේ. හරි. දැන් අපි කියවනේ ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳවදී ගනුදෙනු කරු පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන කියලා. ඒතර ගනුදෙනු කරු කියන එක්කෙනා පිළිබඳව සැලකිලිමත් වෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ ගනුදෙනු කරුගේ ඉල්ලුම් රටාවන්. හරි. ඒ වගේම සංනිවේදනයේ ආගමික සමාජ සංස්කෘතියෙන් අදාළ ඒ වගේ කරුණු පිළිබඳව තමයි සැලකිලිමත් වෙන්නේ. හරි. මේක ඉස්සරහම ලියලා ඉවරයක් කරන්න ඕගොල්ලෝ. ඉක්මනට ලියා ගන්න. ඒ කියන්නේ මේකේ කියන්නේ ගනුදෙනු කරුවන්ගේ ඉල්ලුම් රටාවන් වෙනස් වෙනවානේ එක එක්කෙනාගෙන් නේ. එක්කෙනෙක්ගෙන් තව කෙනෙක්ට ඉල්ලුම් රටාවන් වෙනස් වෙනවා. හරි. ඒ වගේම සංනිවේදනය කරන විදිය
වෙනස් වෙනවා. ඒ වගේම ආගමික ඒ වගේම සමාජ සංස්කෘති එක එක්කෙනාගෙන් වෙනස් වෙනවා. හරි. ඒ වගේ කරුණු පිළිබඳව තමයි සැලකිලිමත් වෙන්නේ. ඒ කියන්නේ ගනුදෙනු කරු කියන එක්කෙනා පිළිබඳව සැලකිලිමත් වෙද්දී මේ කියන දේවල් තමයි අපි කතා කරන්නේ. හරි. මේක ලියාගත්තද? ඊළඟට අපි කතා කරනවා සේවකයා. සේවකයා පිළිබඳව. ආචාර ධර්ම පද්ධතියක් පිළිපදවද්දී සේවකයා කියන එක්කෙනා පිළිබඳව සැලකිලිමත් වෙන්නේ ඇයි කියලා අපි කතා කරමු ඊළඟට. හරි. මේක ලියලා ඉවරයි නම් අපි කතා කරමු මේක. හරි. එහෙනම් අපි යමු ඊළඟ එකට. තුන්වෙනි එක සේවකයා. සේවකයා. තුන්වෙනි එක සේවකයා. සේවකයා. හරි. සේවකයා යටතේ මේ විදිහට ලියා ගන්න. සේවකයා යටතේ. සේවකයන් කුමන මට්ටමේ සේවකයන්ද යන්නත් සේවකයන් කුමන මට්ටමේ සේවකයන්ද යන්නත් කුමන මට්ටමේ සේවකයන්ද කුමන මට්ටමේ සේවකයන්ද යන්නත් සේවකයන් කුමන මට්ටමේ සේවකයන්ද යන්නත් ඔවුන්ගේ පරිසරය අවශ්‍යතා වුමනා පිළිබඳව ඔවුන්ගේ පරිසරය ඔවුන්ගේ පරිසරය මෙහෙම දාගන්න. සේවකයන් කුමන මට්ටමේ සේවකයන්ද යන්නත් ක්‍රමාවක් දාලා ඔවුන්ගේ පරිසර අවශ්‍යතා වුමනා පිළිබඳව ඔවුන්ගේ පරිසර අවශ්‍යතා වුමනා පිළිබඳවත් සැලකිලිමත් විය යුතුය. සැලකිලිමත් විය යුතුය. හරි. ඒ කියන්නේ දැන් මේ සේවකයා කුමන මට්ටමක සේවකයෙක්ද? හරි. ඒ කියන්නේ පහළ මට්ටමද? එහෙනම් ඉහළ මට්ටමේ සේවකයෙක්ද? ඒ වගේ ඒ සේවකයා කුමන මට්ටමේ සේවකයෙක්ද යන්න ඒ වගේම ඒ සේවකයාගේ පරිසර අවශ්‍යතා උවමනා පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. කියන්නේ ඒ සේවකයා ව්‍යාපාරය ඇතුලේ වැඩ කරන පරිසරය තියෙනවනේ නේ. ඒ කියන්නේ සේවකයා ව්‍යාපාරය ඇතුලට ගියාට පස්සේ ඒ ඇතුලේ වැඩ පරිසරයක් තියෙනවා. ඒ වැඩ පරිසරය ඇතුලේ එයාට අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවා. එයාට උවමනා වෙන දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ කියන තමයි මේකෙන් කියන්නේ. ඒ කියන්නේ මේ ආචාර ධර්ම පද්ධතියක් පිළිපදවද්දී සේවකයා කියන එක්කෙනා පිළිබඳව සැලකිලිමත් වෙන්නේ ඒ සේවකයාට ඒ වැඩ කරන අතරතුර එයාට අවශ්‍ය වෙන දේවල් තියෙනවා, එයාට උවමනා වෙන දේවල් තියෙනවා. ඒ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක තමයි මේකෙදි කියන්නේ. හරි? ඒක තේරුණාද? එහෙනම් අපි ඊළඟ කතා කරමු මේක ලියාගත්තට පස්සේ. හරි? එහෙනම් මේක ඉක්මනට ලියා ගන්න.
හරි අපි නම් ඊළඟ කතා කරමු තරංකරුවන් පිළිබඳවයි සැලකීමක් වෙන්න ඕනේ කියලා. තරංකරුවන් තරංගකරුවන් තරංගකරුවන් හතරවෙනි එක තරංගකරුවන් 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 තරංකරුවන් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියලා අපි කතා කරනවා. හරි. ලියාගන්න මේ යටතේ මෙහෙම. තරංකරුවන් සිටියද යන්නත් තරංකරුවන් තරංගකරුවන් සිටියද යන්නත් තරංකරුවන් සිටියද යන්නත් ඔවුන් අනුගමනය කරන ආචාර ධර්ම මොනවාද යන්නත් ඔවුන් අනුගමනය කරන ආචාර ධර්ම ඔවුන් අනුගමනය කරන ආචාර ධර්ම මොනවාද යන්න පිළිබඳවත් කරන ආචාර ධර්ම මොනවාද යන්න පිළිබඳවත් සැලකිලිමත් විය යුතුය. සැලකිලිමත් විය යුතුය. හරි. එතකොට මේ තරංකරුවන් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ තරංකරුවන් ඉන්නවද? එහෙම නැත්නම් ඒ ඉන්න තරංකරුවන් අනුගමනය කරන ආචාර ධර්ම මොනවාද වගේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන නිසා මේ තරංකරුවන් කියන කෙනා අපි කතා කරන ආචාර ධර්ම පද්ධතියක් පිළිතුවද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණක් විදියට. හරි. ඒ කියන්නේ තරංකරුවන් කියන්නේ කවුද කියලා දන්නවනේ. ඒ කියන්නේ අපි මොනවාරි සබන් නිෂ්පාදනය කරනවා නම් ඒ අපි නිෂ්පාදනය සබන් වලට සමාන සබන් කැටයක් නිෂ්පාදනය කරන එක තමයි තරංකරුවා කියලා කියන්නේ. ඒතර අපි අපේ ව්‍යාපාරය ඇතුලේ ආචාර ධර්ම පද්ධතියක් අපි විහිදුවද්දී අපි බලනවා මේ තරංකරුවා එයාගේ ව්‍යාපාරය ඇතුලේ එයා හදාගෙන තියෙන ආචාර ධර්ම මොනවද? හරි. එහෙම නැත්නම් තරංකරුවන් අපිට ඉන්නවද? වගේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න තමයි අපි මේ ගැන අවධානය යොමු කරන්නේ. තරංකරුවන් පිළිබඳව. හරි. මේක ලියා ගන්න යන ඉක්මනට.
හරි තරංකරුවන් පිළිබඳව අපි කතා කරා ඒ විදිහට. එහෙනම් අපි බලමු ඊළඟට සමාජ සංස්කෘතිය කියන කාරණාව ගැන කතා කරමු. හරි සමාජ සංස්කෘතිය. හරි ලියා ගන්න පස්වෙනි එක. පස්වෙනි එක ලියා ගන්න සමාජ සංස්කෘතිය යටතේ මේ විදිහට. සමාජ සංස්කෘතිය පස්වෙනි එක. සමාජ සංස්කෘතිය. සමාජ සංස්කෘතිය. සමාජ සංස්කෘතිය යටතේ මේ විදිහට ලියා ගන්න. සමාජ සංස්කෘතිය යටතේ මේ විදිහට ලියා ගන්න. ජන වර්ග තුල මුල් බැසගත් ජන වර්ග තුල මුල් බැසගත් සංස්කෘතික සාරධර්ම හා වටිනාකම් පිළිබඳවත් උපසංස්කෘතීන් පිළිබඳවත් සැලකිලිමත් විය යුතුය. හරි. ඔය තමයි අපි සමාජ සංස්කෘතිය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක කතා කරන්නේ. හරි. ඒ කියන්නේ ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳව සමාජ සංස්කෘතිය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ අර්ථය අපි කතා කරන කියන්නේ ජන වර්ග තුල මුල් බැසගත්තු සංස්කෘතික සාරධර්ම හා වටිනාකම් පිළිබඳව. ඒ කියන්නේ එක එක ජන වර්ග තියෙනවා. හරි. ඒ ජන වර්ග වලට අදාළව එයාලටම ආවේනික වෙච්ච සංස්කෘතියක් තියෙනවා. සාරධර්ම වටිනාකම් ටිකක් තියෙනවා. හරි. ඒ වගේ දේවල් සහ එයාලට ආවේනික වෙච්ච උපසංස්කෘතීන් පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනේ කියන තමයි මේකෙදි කියන්නේ. සමාජ සංස්කෘතිය කියන කාරණාවෙන්. හරි. ඒ කියන්නේ ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳවදී සමාජ සංස්කෘතිය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒතර සමාජ සංස්කෘතිය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ ඇයි? ඒ කියන්නේ එක එක ජන වර්ග තියෙනවා. එයාලට ආවේනික වෙච්ච සංස්කෘතියන් තියෙනවා, සාර ධර්ම තියෙනවා, වටිනාකම් තියෙනවා. එයාලටම ආවේනික වෙච්ච උපසංස්කෘතියන් තියෙනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. ඒක තමයි මේ කියන්නේ. මේකත් ලියා ගන්නකො. මේකත් ලියා ගන්න. හරි. මේක ලියාගත්තද? එහෙනම් අපි ඊළඟට කතා කරමු සංවිධාන සංස්කෘතිය කියන කාරණාව. සංවිධාන සංස්කෘතිය. හරි මේක ලියලා ඉවරයි නම් මම
මකනවා වැඩි වෙලාවක් ගන්න එපා ඔයාලා ඉක්මනට මේක ලියලා ඉවරයක් කරගන්න. හරි? ඉක්මනට ලියලා ඉවර කරගන්න තරමට අපිට වැඩිපුර දේවල් ටිකක් කතා කරන්න වෙලාව ඉතුරු වෙනවා. හරි? ඒක නිසා ඔයාලා ඉක්මනට ලියා ගන්න. හරි ලියන්න දෙන වෙලාව ඉක්මනට ලියා ගන්න. හරි? අපි එහෙනම් ඊළඟ කතා කරනවා සංවිධාන සංස්කෘතිය. ඇයි සංවිධාන සංස්කෘතිය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ? සංවිධාන සංස්කෘතිය පිළිබඳව ඇයි සැලකිලිමත් වෙන්න ඕනේ? හරි සංවිධාන සංස්කෘතිය 6 වෙනි එක සංවිධාන සංස්කෘතිය හරි සංවිධාන සංස්කෘතිය. ඒ යටතේ මෙහෙම ලියා ගන්න. සංවිධාන සංස්කෘතිය යටතේ මෙහෙම ලියා ගන්න. ව්‍යාපාරය තුල පවතින චාරිත්‍ර වාරිත්‍ර ව්‍යාපාරය තුල පවතින චාරිත්‍ර වාරිත්‍ර ව්‍යාපාරය තුල පවතින චාරිත්‍ර වාරිත්‍ර කමාවක් වටිනාකම් කමාවක් දාගත්තා පුරුදු කමාවක් දාගත්තා ආකල්ප යනාදී පිළිබඳව සැලකිලිමත් වීම. ආකල්ප යනාදී පිළිබඳව සැලකිලිමත් වීම. ආකල්ප පිළිබඳව සැලකිලිමත් වීම. හරි? ඔන්න ඔක තමයි අපි කතා කරන්නේ සංවිධාන සංස්කෘතිය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ ඇයි කියන ප්‍රශ්නයට. හරි? ඇයි සංවිධාන සංස්කෘතිය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ? ඒ කියන්නේ ව්‍යාපාරයේ ඇතුළේ දිනන ළමයි චාරිත්‍ර වාරිත්‍ර කියන ව්‍යාපාරයටම ආවේනික වෙච්ච දේවල් ටිකක් තියෙනවා. හරි? ඒ කියන්නේ ව්‍යාපාරයටම ආවේනික වෙච්ච ඒ කියන්නේ ව්‍යාපාරයෙන් ව්යාපාරයට වෙනස් වෙන්නත් පුළුවන්. හරි? ඒ කියන්නේ ව්‍යාපාරයකට ආවේනික දැන් අපි ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් අපි අරගෙන යන විදිහක් තියෙනවනේ. ඒ විදිහට නෙමෙයි වෙනත් ව්‍යාපාරයක් එයාලා අරගෙන යන්නේ. හරි? ඒ කියන්නේ ව්‍යාපාරය තුල පවතින චාරිත්‍ර වාරිත්‍ර වටිනාකම් ඒ කියන්නේ පුරුදු වෙච්ච දේවල් ආකල්ප වගේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳව. හරි? ඒක නිසා තමයි අපි සංවිධාන සංස්කෘතිය පිළිබඳව සැලකිලිමත් වෙන්නේ. හරි? ඒක තේරුණාද? ඒ ගැටලුවක් තියෙනවද? නැහැනේ. හරි එහෙනම් මේකත් ලියා ගන්න. සංවිධාන සංස්කෘතිය ව්‍යාපාරය තුල පවතින චාරිත්‍ර වාරිත්‍ර ක්‍රමාවක් වටිනාකම් පුරුදු ආකල්ප යන ආදී පිළිබඳව සැලකිලිමත් වීම. හරි? ඒ ගැටලුවක් තියෙනවද නැහැනේ. ඒකත් ලියා ගන්න. අපි ඊළඟ කතා කරනවා ප්‍රායෝගික බව. අවසාන එක. ඒ කියන්නේ ආචාර ධර්ම පද්ධතියක් පිළිතුවද්දි සැලකිලිමත් වෙන්න ඕන කරුණු වල අවසාන එක අපි කතා කිව්වා ප්‍රායෝගික බව කියලා. අපි බලමු ප්‍රායෝගික බව කියන්නේ මොකක්ද කියලා. හරි? මේක ලියාගත්තට පස්සේ අපි කතා කරමු. හරි සංවිධාන සංස්කෘතිය ගැන ලියාගත්තද? එහෙනම් අපි යමු ඊළඟට ප්‍රායෝගික බව. ලියන්න 7 වෙනි එක
ප්‍රායෝගික බව. හත්වෙනි එක ප්‍රායෝගික බව. ප්‍රායෝගික බව. හරි. ප්‍රායෝගික බව යටතේ මේ විදිහට ලියාගන්න. ආචාර ධර්ම පද්ධතිය සකස් කිරීමේදී ආචාර ධර්ම පද්ධතිය සකස් කිරීමේදී ආචාර ධර්ම පද්ධතිය සකස් කිරීමේදී එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇද්ද යන්න පිළිබඳව සැලකිලිමත් වීම. හරි. ඔන්නව තමයි ප්‍රායෝගික බව යටතේ අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල්. හරි. දැන් අපි කිව්වා ආචාර ධර්ම පද්ධතියක් පිළිතුවද්දී සැලකිලිමත් වෙන්න ඕන කියලා ප්‍රායෝගික බව පිළිබඳව. කියන්නේ ප්‍රායෝගික බව කියලා කියන්නේ මොකද්ද? එහෙනම් ළමයි අපි ආචාර ධර්ම පද්ධතියක් සකස් කරාට පස්සේ හරි ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තියනවද කියන එක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. හරි. ඒ කියන්නේ අපි ආචාර ධර්ම පද්ධතියක් පිළිටුවා ගත්තට පස්සේ සකස් කරාට පස්සේ අපිට ක්‍රියාත්මක කරන්න බැරි නම් වැඩක් තියනවද? නෑ. වැඩක් නෑනේ. හරි. ආචාර ධර්ම පද්ධතියක් සකස් කරාට පස්සේ ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන එක අපි බලන්න ඕනේ. හරි. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රායෝගික බව කියලා කියන්නේ. හරි. ප්‍රායෝගික බව කියලා කියන්නේ අන්න ඒක. හරි. මේක ලියා ගන්න. මම හිතනවා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. ලියාගන්න ප්‍රායෝගික බව. හරි. මේක ලියාගත්තද? එහෙනම් අපි ඊළඟට කතා කරමු ව්‍යාපාර ආචාර ධර්ම සංග්‍රහයක් කියන්නේ මොකද්ද කියලා. ව්‍යාපාර ආචාර ධර්ම සංග්‍රහයක් කියලා කියන්නේ මොකද්ද ළමයි? ව්‍යාපාර ආචාර ධර්ම සංග්‍රහයක් කියලා කියන්නේ ව්‍යාපාරය සඳහා සකස් කරගත්තු ආචාර ධර්ම ටික ලිඛිතව දැක්වුවාට පස්සේ අපි ඒකට කියනවා ආචාර ධර්ම සංග්‍රහයක් එහෙම නැත්නම් ආචාර ධර්ම පද්ධතියක් කියලා. හරි. ඒ කියන්නේ අර අපි සකස් කරගත්තු ආචාර ධර්ම ටික ලිඛිතව දැක්වුවාට පස්සේ අපි ඒකට කියනවා ආචාර ධර්ම සංග්‍රහයක් කියලා. එහෙම නැත්නම් ආචාර ධර්ම පද්ධතියක් කියලා. හරි. ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වන්න කියන එක යටතේ මේ විදිහට ලියා ගන්න. ආචාර ධර්ම සංග්‍රහය හඳුන්වන්න කියන එක යටතේ මේ විදිහට ලියා ගන්න. හරි.
ව්‍යාපාරය සඳහා සකස් කරන ලද ව්‍යාපාරය සඳහා සකස් කරන ලද ව්‍යාපාරය සඳහා සකස් කරන ලද ආචාර ධර්ම ලිඛිතව දැක් වූ විට ආචාර ධර්ම ලිඛිතව දැක් වූ විට එය ආචාර ධර්ම සංග්‍රහය එහෙම නැත්නම් ආචාර ධර්ම පද්ධතිය ලෙස හඳුන්වනවා. ආචාර ධර්ම පද්ධතිය ලෙස හඳුන්වනවා. තමයි ආචාර ධර්ම සංග්‍රහයක්. එහෙම නැත්නම් ආචාර ධර්ම පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද? කියන්නේ ව්‍යාපාරය අර හදාගත්තු ආචාර ධර්ම ටික. හරි. ව්‍යාපාරය සකස් කරපු ආචාර ධර්ම ටික ලිඛිතව දැක්වුවාට පස්සේ අපි ඒකට කියනවා ආචාර ධර්ම සංග්‍රහයක්. එහෙම නැත්නම් ආචාර ධර්ම පද්ධතියක් කියලා. හරි. මේක ලියාගන්න. ආචාර ධර්ම සංග්‍රහය හඳුන්වන්න කියන එක යටතේ. හරි. ආචාර ධර්ම සංග්‍රහය හඳුන්වන්න කියන එක යටතේ මේව ලියාගන්න. හරි. ව්‍යාපාරය සඳහා සකස් කරන ලද ආචාර ධර්ම ලිඛිතව දැක් වූ විට එය ආචාර ධර්ම සංග්‍රහය. නැත්නම් ආචාර ධර්ම පද්ධතියක් ලෙස හඳුන්වනවා. මේවා අනිවාර්යෙන් මතක තියාගන්න විභාගෙදී අහන්න පුළුවන්. හරි. විභාගෙදී අහන්න පුළුවන්. ඒ නිසා මේවා මතක තියාගන්න. හරි. මේක ලියාගත්තද? මේක ලියාගත්තා නම් අපි ඊළඟ කතා කරමු ළමයි වෘත්තීය ආචාර ධර්මයන්ට අදාළ අංශ ගැන. වෘත්තීය ආචාර ධර්මයන්ට අදාළ අංශ 4ක් තියෙනවා. හරි. වෘත්තීය ආචාර ධර්මයන්ට අදාළ අංශ 4ක් තියෙනවා. පළවෙනි එක අපි කතා කරනවා නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම. දෙවෙනි එක ගිණුම්කරණයට අදාළ ආචාර ධර්ම. තුන්වෙනි එක අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම සහ හතරවෙනි එක මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම. ඊදර අපි 4ක් ගැන කතා කරනවා. මොකද නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම, ඒ වගේම ගිණුම්කරණයට අදාළ ආචාර ධර්ම, අලෙවිකරණයට, ඒ වගේම මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම විදියට අපි කතා කරන වෘත්තීය ආචාර ධර්ම යන්ට අදාළ අංශ 4ක්. හරි. බලන්න. බලන්න දීලා තියෙනවා. මේ 4 දීලා තියෙනවා. මේ 4 පිළිබඳව අපිට කතා කරන්න විතරයි තියෙන්නේ. හරි. මේ වෘත්තීය ආචාර ධර්මයන්ට අදාළ අංශ 4 අපිට දීලා තියෙනවා. නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම, ගිණුම්කරණයට අදාළ ආචාර ධර්ම, අලෙවිකරණයට, ඒ වගේම මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම කියන එක අපිට දීලා තියෙනවා. අපි කතා කරමු මොකක්ද එහෙනම් නිෂ්පාදනයට අදාළ ආචාර ධර්මයක් කියන්නේ. එහෙම නැත්නම් ගිණුම්කරණයට අදාළ ආචාර ධර්මයක් කියන්නේ මොකක්ද? අලෙවිකරණයට අදාළ ආචාර ධර්මයක් කියන්නේ මොකක්ද? ඒ වගේම මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්මයක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු. එහෙනම් අපි ඉස්සෙල්ලාම කතා කරමු නිෂ්පාදනයට අදාළ ආචාර ධර්මයක් කියන්නේ මොකක්ද කියලා.
නිෂ්පාදනයට අදාළ ආචාර ධර්මයක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු. පළවෙනි එක. හරි. නිෂ්පාදනයට අදාළ ආචාර ධර්මයක් කියන්නේ මොකක්ද? මම ඒකේ මාතෘකාව ලියන්නේ නැහැ. නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම කියලා ලියන්නේ නැහැ. මම පළවෙනි ඉලක්කම දාගත්තා. ඒ අර්ථය අපි කතා කරනවා මොකද්ද නිෂ්පාදනයට අදාළ ආචාර ධර්මයක් කියන්නේ කියලා. ඒ අර්ථය මෙහෙම ලියා ගන්න. ගුණාත්මක භාණ්ඩ හා සේවා තුලින් ගුණාත්මක භාණ්ඩ හා සේවා තුලින් ගනුදෙනු කරුට සාධාරණයක් ඉටු කිරීම හා තුලින් ගනුදෙනු කරුට සාධාරණයක් ඉටු කිරීම හා ගනුදෙනු කරුට සාධාරණයක් ඉටු කිරීම හා එමගින් ව්‍යාපාරය කෙරෙහි විශ්වාසය ඉහළ නැන්වීම. එමගින් ව්‍යාපාරය කෙරෙහි විශ්වාසය ඉහළ නැන්වීම. තමයි ළමයි නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම කියලා කියන්නේ. නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම යටතේ මොකද්ද අපි කතා කරන්නේ? කියන්නේ නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම කියන්නේ ළමයි කියන්නේ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපීම තුළින් ගනුදෙනු කරුවන්ට සාධාරණයක් ඉටු කිරීම හා එමගින් ව්‍යාපාරය කෙරෙහි විශ්වාසය ඉහළ නැන්වීම තමයි නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම විදිහට අපි කතා කරන්නේ. ඒක නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම. ඒ කියන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළ භාණ්ඩ හා සේවාවන් ගනුදෙනු කරුවට සැපයීම, ඒ වගේම සාධාරණව ඉටු කිරීම, වගේම ඒ වගේම ව්‍යාපාරය කෙරෙහි විශ්වාසය ඉහළ නැන්වීම තමයි නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම විදිහට අපි කතා කරනවා. මොකද නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම කියන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළ භාණ්ඩ හා සේවා තුළින් ගනුදෙනු කරුවට සාධාරණයක් ඉටු කිරීම හා එමගින් ව්‍යාපාරය කෙරෙහි විශ්වාසය ඉහළ නැන්වීම තමයි නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම කියලා කියන්නේ. හරි. එහෙනම් අපි බලමු දෙවෙනි එක. මොකද්ද? ගිණුම්කරණයට අදාළ ආචාර ධර්ම. මම මේක යටේ ලියනවා. හරි. දෙවෙනි එක. ගිණුම්කරණයට අදාළ ආචාර ධර්මයක් කියලා කියන්නේ මොකද්ද? ගිණුම්කරණයට අදාළ ආචාර ධර්ම කියන්නේ ව්‍යාපාරය තුළ සිදුවිය හැකි මූල්‍ය අක්‍රමිකතා හා ව්‍යාපාරය තුළ සිදුවිය හැකි මූල්‍ය අක්‍රමිකතා හා විෂමාචාර පිටුදැකීම තුළින් විශ්වාසය තහවුරු කිරීම. විශ්වාසය තහවුරු කිරීම. ඒ කියන්නේ ගිණුම්කරණයේදී මොකද්ද වෙන්නේ? ගිණුම්කරණයේදී මොකද්ද කරන්නේ? කියන්නේ මුදලින් හඳුනා ගන්න පුළුවන් දේවල් ගිණුම්ගත කරනවා, වාර්තාගත කරනවා. එතකොට ළමයි ව්‍යාපාරය ඇතුළේ සිදු වෙන්න පුළුවන්. හරි. ව්‍යාපාරයේ තුල සිදුවිය හැකි මූල්‍ය අක්‍රමිකතාවයන්, ඒ වගේම විෂමාචාර පිටුදැකීම තුළින් විශ්වාසය තහවුරු කිරීම තමයි ගිණුම්කරණයට අදාළ
ආචාර ධර්ම විදිහට අපි කතා කරන්නේ. කියන්නේ හරියට සිදුවන ගනුදෙනු ටික පොත්වල සටහන් කරනවා. හරි. ඒ වගේ දේවල් වුණාම ඒ වෙන්න පුළුවන් මූල්‍ය අක්‍රමිකතාවයන් විසමාචාර පිටු දැක්වෙන්න පුළුවන්. ඒක තමයි ගිණුම්කරණයට අදාළ ආචාර ධර්මයක් කියලා අපි කතා කරන්නේ. ව්‍යාපාරය තුළ සිදුවිය හැකි මූල්‍ය අක්‍රමිකතා හා විසමාචාර පිටු දැක්වීම තුළින් විශ්වාසය තහවුරු කිරීම. හරි. ඒක තමයි ගිණුම්කරණයට අදාළ ආචාර ධර්ම විදිහට අපි කතා කරන්නේ. හරි. මේ දෙක ලියා ගන්න ඉක්මනට. මේ පළවෙනි එක ලියා ගන්න නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම යටතේ, දෙවෙනි එක ලියා ගන්න ගිණුම්කරණයට අදාළ ආචාර ධර්ම යටතේ. හරි. ඉක්මනට ලියා ගන්න. හරි. ඒක ලියාගත්තද? එහෙනම් අපි ඊළඟට කතා කරමු අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම. හරි. මේක ලියාගත්තානේ. ලියාගත්තේ නැත්නම් ඉක්මනට ලියා ගන්න. මම පළවෙනි එක මකනවා. හරි. පළවෙනි එක මකනවා. හරි. අපි තුන්වෙනි එක කතා කරමු. තුන්වෙනි එක. අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම. මම ලියනවා 3. අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම. හරි. අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම කියන්නේ මොනවාද? ඒ අර්ථය මෙහෙම ලියා ගන්න. ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කර ගනිමින් ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කර ගනිමින් ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කර ගනිමින් කළමනාකාරීත්වයට සාර්ථකව මුහුණ දීම මගින් සාර්ථකව මුහුණ දීම මගින් විශ්වාසය තහවුරු කර ගැනීමට ප්‍රයෝජනවත් වේ. මේ විදිහට අපි කතා කරන අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම. අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම යටතේ මොකක්ද අපිට කියන්නේ?
එන ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කරගනිමින් කළමනාකාරී තුළ සාර්ථකව මුහුණ දීම මගින් විශ්වාසය තහවුරු කර ගැනීම තමයි ප්‍රයෝජනවත් වෙන්නේ කියලා කියනවා මේ අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම යටතේ. හරි. අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම අපිට මේ විදිහට කතා කරන්න තියෙනවා. එන ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කරගනිමින් කළමනාකාරී තුළ සාර්ථකව මුහුණ දීම මගින් විශ්වාසය තහවුරු කර ගැනීමට ප්‍රයෝජනවත් වෙනවා කියලා. හරි. ඒ වගේම අපි කතා කරනවා වෘත්තීය ආචාර ධර්මයන්ට අදාළ අංශයන් වල අවසාන එක. මොකද්ද? මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම. හරි. මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම අපි අවසාන වශයෙන් කතා කරනවා. හරි. එහෙනම් අපි කතා කරමු මොකද්ද මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම කියන්නේ කියලා. හතරවෙනි එක මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම. ඒ අර්ථයෙන් මෙහෙම ලියා ගන්න. සේවකයන්ට ಜಾති කුල ආගම් හෝ සේවකයන්ට ಜಾති කමාවක් කුල ආගම් හෝ ස්ත්‍රී පුරුෂ කුල ආගම් හෝ ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන් ආදී වශයෙන් ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන් සිදුවන අසාධාරණකම් සිදු නොවීමෙන් මනා මානව සම්පත් කළමනාකරණයක් සිදුවීම. මනා මානව සම්පත් කළමනාකරණයක් සිදුවීම. හරි. ඒ විදිහට තමයි අපි මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම කතා කරන්නේ. මොකද්ද මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම කියන්නේ? කියන්නේ සේවකයන්ට ಜಾති කුල ආගම් හෝ ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන් සිදුවන අසාධාරණකම් සිදු නොවීමෙන් මනා මානව සම්පත් කළමනාකරණයක් සිදු වීම. ඒ කියන්නේ සේවකයන් අතර තියෙනවානේ එක එක ජාතීන් වල ඉන්නවානේ. ඒ කියන්නේ එක එක ආගම් වල ඉන්නවානේ. නේ මොකක් හරි ජොබ් එකකට ගිහුවාම ඒ රැකියාව ඇතුළේ ඉන්න එක එක ආගමික එක එක ආගම් වල සේවකීන් නේ එක එක කුලවල සේවකීන් ඉන්නවා නේ ස්ත්‍රී පුරුෂ කියන කාණ්ඩ දෙකෙන්ම ඉන්නවා නේ ඒ වගේ ඒ සිදුවන ඒ කියන්නේ ඒ ಜಾති කුල ආගම් ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන් සිදුවන අසාධාරණකම් සිදු නොවීමෙන් හරි සිදු වෙන්නේ නැතුව මනා මානව සම්පත් කළමනාකරණයක් සිදු වෙන එක තමයි මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම කියලා කියන්නේ. ඒ කියන්නේ සේවකින් අතර තියෙන ಜಾති කුල ආගම් ස්ත්‍රී පුරුෂ ඒ දේවල් ඒ අසාධාරණකම් හරි සිදු නොවීමෙන් මනා මානව සම්පත් කළමනාකරණයක් සිදු වෙන එක තමයි මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම කියලා කියන්නේ. හරි. එහෙනම් මේ දෙක ලියා ගන්න. අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම අපි තුන්වෙනි එක කතා කරා. හතරවෙනි එක මානව සම්පත් කළමනාකරණයට අදාළ
ආචාර ධර්ම. මේ දෙක ඉක්මනට ලියා ගන්න. මේ දෙක ඉක්මනට ලියා ගන්න. හරි. මෙතනින් පස්සේ අපේ පාඩම සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. හරි. සමාජ වගකීම් සහ ආචාර ධර්ම කියන අපේ දෙවෙනි පාඩම මෙතනින් පස්සේ සම්පූර්ණයෙන්ම ඉවරයි. ඔයාලට බලා ගන්න පුළුවන් අවසාන පිටුවේ දාලා තියෙනවා ඇක්ටිවිටි එකක් නේ. ඒක සම්පූර්ණ කරලා තියෙනවා. හරි. ඒක ඔයාලගේ අමතර දැනුමට ඔයාලගේ දැනුමට දාලා තියෙනවා. හරි. මම ඒක කතා කරන්නම් මේක ලියාගත්තට පස්සේ. හරි. එතනින් සම්පූර්ණයෙන්ම අපේ පාඩම අවසන් වෙනවා. හරි. හරි ලියාගත්තද? එහෙනම් අපි ඊළඟට බලමු අවසානයේ අපේ දීලා තියෙනවා බලන්න හොඳ පුරවැසියෙක් වශයෙන් ඔයා කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල් දක්වන්න කියලා. ඒ කියන්නේ ඔයා හොඳ පුරවැසියෙක් විදිහට කළ යුතු දේවල් මොනවද? නොකළ යුතු දේවල් මොනවද කියලා තමයි අපේ අහන්නේ. හරි මේවා පේපර් වල අහන්න පුළුවන්. හරි හොඳ පුරවැසියෙක් විදිහට ඔයා කරන්න ඕන දේවල් මොනවද? ගුරුවරුන්ට ආචාර කරන්න ඕන. නිසි වේලාවට පාසලට පැමිණෙන්න ඕන. ඒ වගේම වැඩිහිටියන්ට සලකන්න ඕන. ඒ වගේම පොදු දේපල සුරකින්න ඕන. ඒ වගේම අන්‍යයන්ට ගරු කරන්න ඕන. ඒවා තමයි කළ යුතු දේවල් විදිහට අපි කතා කරන්නේ. හරි. නොකළ යුතු දේවල් මොනවද? අසංවරව ඇසිරීම, ඒ වගේම පොදු දේපල විනාශ කිරීම, ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතය කිරීම වගේ දේවල් නොකළ යුතු දේවල් විදිහට අපි කතා කරනවා. හොඳ පුරවැසියෙකු වශයෙන් නොකළ යුතු දේවල්. හරි. ඒ විදිහට ඔයාලා බලන්න ඔයාලා ටියුට් එකේ අවසානට දාලා තියෙනවා මේ විදියට බලා ගන්න පුළුවන්. හරි හොඳ පුරවැසියෙක් විදියට කරන්න ඕන දේවල් සහ නොකරන්න ඕන දේවල්. හරි. ඒ වගේම අපිට ඊට පළවෙනියෙන් දාලා දෙනවා පෞද්ගලික ප්‍රවාහන සේවා සපයන ආයතනයක කළ යුතු සහ නොකළ යුතු දේවල් මොනවද කියලා. හරි. පෞද්ගලික ප්‍රවාහන සේවා ආයතනයක් කළ යුතු සහ නොකළ යුතු දේවල්. හරි. කළ යුතු දේවල් විදිහට දාලා දෙනවා ගනුදෙනු කරුවන්ට ආචාරශීලී වීම, ඒ වගේම නිසි වේලාවට ධාවනයේ යෙදවීම, ඒ වගේම රටේ පිරිසිදුව තබා ගැනීම, ඒ වගේම පොදු දේපල සුරැකීම. මොකද්ද? පෞද්ගලික ප්‍රවාහන සේවා සපයන ආයතනයක කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් අපි මේ කතා කරන්නේ. මොනවද කළ යුතු දේවල්? ගනුදෙනු කරුවන්ට ආචාරශීලී වෙන්න ඕනේ. ඒ වගේම නිසි වේලාවට ධාවනයේ යෙදෙන්න ඕනේ. ඒ වගේම රටේ පිරිසිදුව තබා ගන්න ඕනේ. ඒ වගේම පොදු දේපල සුරකින්න ඕනේ. ඒවා කළ යුතු දේවල්. නොකළ යුතු දේවල් මොනවද? පොදු දේපල විනාශ කිරීම නොකළ යුතුනේ. රටේ පිරිසිදුව තබා නොගැනීම. ඒ වගේම අන් අයට බාධා වන පරිදි පාරේ ගමන් කිරීම ඒවා නොකළ යුතුයි. ඔන්න ඔය විදිහට ඔයාලගේ පේපරෙන් අහන්න පුළුවන් මොනවද? ඒ වගේ දෙයක්. ඒ කියන්නේ පාසල් ශිෂ්‍යයෙක් විදිහට ඔබ කළ යුතු දේවල් මොනවද? නොකළ යුතු දේවල් මොනවද කියලා ඔයන් අහන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් ඔයාලගේ එක එක විදිහට අහන්න පුළුවන්. හරි. ඒ කියන්නේ රියදුරෙක් වශයෙන් ඔබ කළ යුතු දේවල් හෝ නොකළ යුතු දේවල්. එහෙම නැත්නම් ගුරුවරයෙක් විදිහට ඔයා කළ යුතු දේවල් නොකළ යුතු දේවල්. හරි. ඒ වගේ එක එක පැති වලින් ඔයන් අහන්න පුළුවන්. ඒවට සූදානම් වෙලා ඉන්න. හරි. පේපර් වල අහන්න පුළුවන්. හරි. ඒ විදිහට තමයි අපි අපේ දෙවෙනි පාඩම අවසන් කරේ. හරි. මේ පාඩම ඇතුලේ ඔයාලට මොන හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න අනිවාර්යෙන්ම අහන්න නැතුව ඉන්න එපා. මේ පාඩම ඉස්සරහට පාඩමෙන් පාඩමට ඉස්සරහට යද්දී ඔයාලට නොතේරුණ දේවල්
පැහැදිලි කරගෙන ඉස්සරහට යන්න ඔයාලට යුතුයකමක් තියෙනවා. හරි? මම දන්නේ නැහැ ඔයාලට මම හැමදාම කියනවා මොනවාට නොතේරෙන දෙයක් තියෙනවා නම් ඔයාලා ඒක මගෙන් අහන්න කියලා. හරි? මම එහෙම කියලා තියෙද්දිත් අහන්න නැතුව ඉන්නවා නම් මම හිතන්නේ ඔයාලට මම කියලා දෙන දේවල් ඔක්කොම තේරෙනවා කියලා. එහෙම කරන්න එපා. ඔයාලට නොතේරෙන දෙයක් තියෙනවා නම් ඒ වෙලාවෙම මගෙන් අහන්න. ඒක මම ආපහු පැහැදිලි කරලා දෙන්න. හරි? ඒ විදිහට අපි අපේ දෙවෙනි පාඩමත් අවසන් කරනවා. හරි? ඔයාලට තුන්වෙනි පාඩමේ ටියුට් එක ගෲප් එකට දානවා. ඒකත් ඔයාලා print out කරලා තියාගන්න. බොහෝ දුරට ඔයාලගේ පන්තිය සඳුදා දිනයට වගේ වැටෙයි. අනිවාර්යයෙන්ම අපි පටන් ගන්න සඳුදා දිනේ රජය සහ ව්‍යාපාර කියන අපේ තුන්වෙනි පාඩම පටන් ගන්නවා. ඒ පාඩමත් අපි අවසන් කරනවා පුළුවන් තරම් ඉක්මනට. ඒ විදිහට අපි සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරලා අපි විෂය නිර්දේශයේම ආවරණය වෙන විදිහට පේපර්ස් සාකච්ඡාවකට යනවා. හරි? ඒ විදිහට ඔයාලා මං කියන විදිහට වැඩ ටික කරොත් එච්චර අමාරු වෙන්නේ නැහැ ඔයාලට විභාගයට හොඳ ප්‍රතිඵලයක් ගන්න. හරි? ඒ විදිහට මං කියන විදිහටම වැඩ ටික කරන්න. ඒ වැඩ කරන ළමයිට අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. හරි? එහෙනම් අද දවසේ මෙතනින් මම පන්ති අවසන් කරනවා. මේ කරපු දේවල් වල මොනවා හරි නොතේරු දෙයක් තිබ්බොත් මට පෞද්ගලිකව හරි කෝල් එකක් දීලා අහන්න. හරි? එහෙනම් හැමෝටම ජය වේවා කියලා කියනවා. එහෙනම් හැමෝම වැඩ කරන්න. එහෙනම් අදට පන්තිය මෙතනින් නතර කරමු.